මගේ channel එක බලන සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ 2026 අවුරුද්ද. ඉතින් මට කොහොමද දෙයක් කියන්න ඕන අද මේ මම පොඩ්ඩක් තාම ඔෆිස් පටන් ගන්න නැහැ. තාම working from home. අද සිකුරාදා සඳ තමයි මම ඔෆිස් යන්නේ පළවෙනි පාරට. ඉතින් මට මේ කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් උඹලන්ගේ 2026 අවුරුද්ද සාර්ථක වෙන්න කියලා මම හොඳින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ channel එක පටන් ගන්න දැන් අවුරුද්දක් වෙනවා. මම පළවෙනි වීඩියෝ එක දැම්මේ මම හිතන්නේ අලුත් අවුරුද්ද පටන් ගන්නකොට 2025 අවුරුද්ද පටන් ගන්නකොට උඹලා මොනවාද උඹලගේ new year resolutions මොනවාද කියලා තමයි මම වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ දේවල් උඹලගේ new year resolutions මොනවා වුණත් ඒවා සමහර ඒවා සාර්ථක වෙන්නේ නැති සමහර ඒවා අඩපණ වෙන්නේ නැති. ඉතින් උනා අතහැරලා දාන්න. මම මේ අවුරුද්දේ මම කියන්නේ තවත් new year resolutions සමාන බස් එකක් ගියා. මම මේ අවුරුද්දේ කියන්නේ තවත් new year resolutions හදාගෙන උඹලන් ඒවා හැමදාම කියනවා වගේ ඒවා new year resolutions දුසිමක් විතර හදාගෙන ඒවා එකක්වත් කරේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම මුලින්ම කියන්නේ ගිය අවුරුද්දේ new year resolutions උඹලන් තිබුණා නම් ඒවා මොනවාද සාර්ථක වුණේ? සාර්ථක වුණා නම් ඒවා දිගටම කරගෙන යන්න. අසාර්ථක වුණා නම් උඹලන් අසාර්ථක වුණ හේතු හොයන්න. ඒකට අසාර්ථක වුණ හේතු උඹලන්ට ඒක කරන්න බැරුණේ මොකද්ද? ඒකට හේතුව මොකද්ද කියලා හොයලා බලන්න. මේ දේවල් හරියට කරන්න හිත වග බලා ගන්න මේ අවුරුද්ද. ඒක තමයි මේ අවුරුද්ද උඹලන්ට කියන්න පණිවිඩය. උඹලන්ට යමක් කරන්න බැරි වුණා නම් උඹලන් new year resolution එක දැම්මේ මොකද හේතුවක් එක්කනේ. ඉතින් ඒක එහෙම අතහැරලා දාන එක තේරුමක් නැහැ. උඹලන් කරලා අසාර්ථක වුණා නම් ඒ දේ කරන්න බැරි නම් යම් සාධාරණ හේතුවක් හින්දා ඒ දේ කරන්න බැරි නම් ඒ දේ අතහැරලා දාන්න. තවත් ඒ වෙනුවෙන් කාලය වැය කරන එක තේරුමක් නැහැ. මම හිතනවා නම් මේ යම් පටන්ගත් කාර්යයක් කරන්න පුළුවන් උන්වන්ට වැරද්දක් මේ වැරද්ද නිසා තමයි කරන්න බැරි වුණේ කියලා ඒ දේ හරියට වැරදි හදාගෙන ඉදිරියට කරන්න මේ අවුරුද්දේ. අලුතෙන් දෙයක් පටන් ගන්නත් පැකිලෙන්න එපා මේ අවුරුද්දේ. අලුත් අභියෝග බාර ගන්න පැටලෙන්න එපා. විශේෂයෙන්ම අභියෝග බාර ගන්නවා කියන්නේ ඒක ලේසි කාර්යයක් නෙමෙයි. උන්වන්ට ගොඩක් කැපකිරීම වෙනස් වීම වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් අභියෝග බාර අරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මේ අවුරුද්දේ අරිෂ්ඨාන කරගන්න. මේ අවුරුද්දේ ඔයගොල්ලන්ට ගිය අවුරුද්දේ යමක් අචීව් කරන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඒ දේවල් අචීව් කරගන්න වග අදිෂ්ඨාන කරගන්න. මොකද ඔයගොල්ලන්ගේ අවුරුද්දෙන් අවුරුද්ද කාලය යනවා. ඔයගොල්ලන් වයසට යනවා. ලෝකේ ඔයගොල්ලන් වෙනකම් බලන් ඉන්නේ. ලෝකයේ වේගයෙන් ඉදිරියට යනවා. දැන් ගිය අවුරුද්ද කියන්නේ AI අවුරුද්ද. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය විශාල වශයෙන් ලෝකයට බලපෑම් කරපු අවුරුද්දක් තමයි 2025 අවුරුද්ද. ඉතින් ලෝකෙ මේ විදිහට ඉදිරියට යනකොට ඔයගොල්ලන් විතරක් එක තැන හිටියොත් එහෙම ඔයගොල්ලන් පරාද වෙනවා. ඉතින් ඔයගොල්ලන් අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් ලෝකයට ගැලපෙන විදිහට අලුත් දේවල් ඉගෙනගෙන අලුත් අභියෝග බාර අරගෙන ඔයගොල්ලන්ට මගහැරිච්ච දේවල් හරියට කරන්න පටන් අරගෙන ඔයගොල්ලන් 2026 අවුරුද්ද සාර්ථක කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියන ගමන් මේ වීඩියෝ එක කවර් කරනවා. ඔයගොල්ලන් මේ අවුරුද්දේත් මාත් එක්ක රැඳී ඉන්න. තවත් වීඩියෝස් වලින් අපි හම්බෙමු. දකම් ජය වේවා.